හැමදාම කේක් හදන හැටි කතා කරනවනේ. අද අපි කතා කරමු කේක් එක බර ගැන. ඔව් ඔන්න අපි කිලෝ එකක කේක් එකක් හදලා ෆයිනල් බර මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කිලෝ 882. ඉතින් ඔයාලා හිතනවා ඔයාලා ෆොටෝ එකක් එවලා අපි කිලෝ එකක මිල ගණන් සඳහන් කරලා එව්වහම අපි කියමුකෝ 4500යි 5000යි 5500යි කියලා එව්වට පස්සේ ඔයාලා හිතනවා අම්මෝ මිල ගණන් වැඩි. කඩේ කිලෝ එකක කේක් එකක් ගන්න පුළුවන් 2800යි 2900යි කියලා. හෝම් බේකර්ස් කෙනෙක්ගේ විශේෂම දේ තමයි ඒ කෙනා කේක් එකේ බර කිලෝ එකක් අරගෙන ඊට පස්සේ තමයි අයිසින් බර එකතු කරන්නේ. හැබැයි ඔයාලා බේකරි වලින් ගන්න කේක් වල ඒ විදිහට නෙමෙයි බර සඳහන් වෙන්නේ. ග්‍රෑම් 500 කේක් එකට අයිසින් බර එකතු කරලා තමයි කිලෝ එක සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඕකයි මිල ගණන් වල වෙනස හෝම් බේකර්ස් කෙනෙක්ගේ සහ සාමාන්‍ය බේකරි කරන අයත් අතර තියෙන මිල ගණන් වල පරතරයක් තියෙන ලොකු හේතුවක් වෙන්නේ ඕක. එතකොට ඊට අමතරව දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වලත් වෙනස්කම් තියෙනවා. ඒක නැතුව නෙවෙයි. ඒ වුණාට මේ බර කියන එක ලොකුම මේ වෙනස්කමක් තියෙනවා. එතකොට හෝම් බේකර්ස් කෙනෙක්ගේ කේක් එකක් අනිවාර්යෙන් කිලෝ එකක කේක් එකක් ඔයාලා ගන්නවා නම් 1500 කියන්නේ කිලෝ එකමාරකට වැඩි බරක් අනිවාර්යෙන් තියෙනවා. දැන් ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇති ක්‍රම් කෝඩ් එකෙන් පස්සේ මගේ කේක් එකේ උස අඟල් 5මාරක් තිබ්බ ක්‍රම් කෝඩ් එකේදී විතරක්. ඊට පස්සේ ෆයිනලයිසින් එක කරාට පස්සේ සාමාන්‍ය 6කට අඟල් 6කට කිට්ටු ගානක උසක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට උස කේක් එකක් විදිහට තමයි අපි මේ කේක් එක හදාගත්තේ. ඉතින් ඔයාලා හිතනවනේ හැම වෙලේම මිල ගණන් වල හෝම් බේකර්ස් කෙනෙක්ගේ සහ නිකම් බේකරි එකකින් ගන්න කේක් එකක් අතර ලොකු මිල ගණන් වල පරතරයක් තියෙනවා. ඒක නිසා කඩෙන් කේක් එකක් ගන්නවා කියන එක ඔන්න ඒකේ ප්‍රධානතම හේතුවක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි අද මේ කේක් එක හදලා ඉවර කරගත්තේ. ඉතින් හරිම බරට හරිම රසට කේක් එකක් කන්න ඕන නම් මේ පැත්තට එන්න ළමයි.